විෂමද්‍රව්‍ය පරදන රටමයකට ජාතික මෙහෙයුම අද තංගල්ලේදී ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අද අපි මෙතෙන්ට එක් රැස් වෙලා තිබෙන්නේ ජාතියක් හැටියට මේ මොහොතේ අපි මුහුණ දී තිබෙන විනාශකාරීම වසංගතයෙන් අපේ ජාතිය මුදවා ගැනීමේ තිර අධිෂ්ඨානකින් යුතුව අපේ ජාතිය මුදවා ගත යුතුයි. මේ මත්ද්‍රව්‍ය ආහේයා බැඳුණු අපරාධ දූෂණ මේ විදිහට අපිට රටක් ඉදිරියට යන්න බෑ. මේ මත්ද්‍රව්‍ය අපරාධ ඒ හා බැඳුණු කළු ආර්ථිකය අපේ රටට කිසිසේත්ම සංවර්ධනය, සාමය, සෞභාග්‍ය කෙනෙක් දෙන්නේ නැහැ. එනිසා මෙතන අපේ අමාත්‍යතුමා, පොලිස්පතිතුමා, අපේ හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා ඇතුළු ඔබ සියලු දෙනාටම ජනතාව විසින් විශාල වගකීමක් පවරා දී තිබෙනවා. මේ ව්‍යසනයෙන් අපේ ජාතිය ගලවා ගත යුතුයි. ඇයි මං එහෙම කියන්නේ? අපි දන්නවා මේ ව්‍යසනය මොන තරම් ගම් නගර පෞල් සංස්ථා ආක්‍රමණය කරලා තිබෙනවද කියන එක. තමන්ගේ තුරුලේ විශාල බලාපොරොත්තු සහිතව හැදුණු දරුවා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයේ මහා ගොදුරක් බවට පත් වෙලා ගමේම රටේම කාලකන්ණියෙක් බවට පත් වෙලා තිබෙනවා. තමන් මහා අපේක්ෂාවන් බලාපොරොත්තු සහිතව හදා වඩාගත්තු දරුවා සමාජයට ව්‍යසනයක් ගෙන දෙන සමාජ විරෝධී ක්‍රියාකාරිකයෙක් බවට පත් වී තිබෙනවා. මොන අම්මා තාත්තටද එම තත්ත්වය ඉසිලිය හැකි වන්නේ? ඒ කිසිසේත්ම තමන්ගේ ඇකේ නැලවුණු දරුවට, තමන්ගේ දෙතනින් කිරිපෙව් දරුවට එවැනි ඉරණමක් අත්වේවි කියලා කිසිදු අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ලක්ෂ ගණනක් දරුවෝ මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒම දරුවාගේ ජීවිතය විතරක් නෙවෙයි, මුළු පෞල් සංස්ථාව බිඳවට්ටවා තිබෙනවා. මුළුමනින්ම බිඳවට්ටවා තිබෙනවා. දරුවා මත්ද්‍රව්‍ය ලෝලියෙක්ද, ස්වාමියා මත්ද්‍රව්‍ය ලෝලියෙක්ද, මුළු පෞල් සංස්ථාවම බිඳවට්ටවා තිබෙනවා. මේ ව්‍යසනය ගම් බියට පත් කරලා තිබෙනවා. ගම්වල නාබර වියේ දරුවෙක් ඉන්නව නම් දෙමව්පියෝ තමන්ගේ දරුවට නිදහසේ කටයුතු කරන්න ඉඩ නොදෙන තරමට බයට පත් වෙලා තිබෙනවා. රැකියාවකට යවන්න බයයි, යාළුවෝ ඇසුරු කරන්න යන්න බයයි, ටියුෂන් පන්තියකට යවන්න බයයි, සංගීත ප්‍රසංගයක් බලන්න යන්න බයයි, යාළුවන් එක්ක ට්‍රිප් එකක් යවන්න බයයි. මොකක්ද වෙලා තිබෙන්නේ? සෑම නාබර වියේ තරුණ තරුණියක්ම ජීවත් වෙන අම්මා තාත්තා කෙනෙකුට බියෙන් තමන්ගේ දරුවා විශාල අනාරක්ෂිත ජීවිතයක් ගත කරනවා කියන සැකයෙන් ගත කරන්න සිදු වෙලා තිබෙනවා. එනිසා ඒ පැත්තෙන් බැලුවත් අපි මේ ව්‍යසනේ පරාදයටපත් කළ යුතුයි. අනෙක් පසින් ආරම්භයේදීම මේ දරුවා මේ මත්ද්‍රව්‍ය ලෝලිය බවට පත් වෙනවා. අවසානයේදී දෙවන පියවර හැටියට වංචාවේ දූෂණයේ යෙදෙන්න පටන් ගන්නවා. ආරම්භයේදීම අම්මගේ පර්ස් එක වෙන්න පුළුවන්, ගෙදර දීපලක් වෙන්න පුළුවන්, ඊළඟ ගමේ දීපලක් වෙන්න පුළුවන්, ඊළඟ රටේ දීපලක් වෙන්න පුළුවන්. ඔව්, එක පැත්තකින් මංකොල්ලකාරයෙක් දූෂිතෙක් බවට පත් වෙනවා. තව පස්සකින් මේ මත්ද්‍රව්‍ය ජාලයේම ගොදුරක් බවට පත් වෙලා ඔහු කුලියට මිනී මරන්න පටන් ගන්නවා. එහෙමනේ වෙලා තියෙන්නේ. බොහෝ අත්අඩංගුවට ගත්තු අය බලපුවාම පොලිස්පතිතුමා දන්නවා ඒ අගින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වලට බැහැවුවා. එහෙමනේ.
එනිසා මේ මද්ද්‍රව්‍ය ව්‍යසනය අපේ රටේ අනාගතයේ මුළුමනින්ම ගිලගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ මද්ද්‍රව්‍ය හරහා විශාල මුදල් කන්දරාවක් සැරිසරනවා. විශාල. සාමාන්‍යයෙන් අපේ රටේ කිසිදු ව්‍යාපාරයකින් වසර 100 ගණනකින් උපයා ගන්න බැරි ධනයක් එක බෝට්ටුවෙන් හොයනවා. ඇත්ත. විශාල ධනයක්. ඒ ධනය විවිධ කළු ව්‍යාපාරයන් වෙනුවෙන් යොදවනවා. ඒ ධනය සමත් වෙනවා අපේ රාජ්‍යාන්තරයේ දුර්වල පිරිස් මිලදී ගන්න. ඒ මද්ද්‍රව්‍ය වැටලීම් ඔවුන්ට එන තරජනයන් වැළැක්වීම සඳහා ඔවුන්ට තරජනයේ තිබෙන රාජ්‍යාංශයෙන් තරජනයේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඔවුන් සතුව තියෙන ධනය විසින් මොකද කරන්නේ? ඒ රාජ්‍ය යාන්ත්‍රයේ දුර්වල පුරු දන්න දුර්වල පුරුක් ඉන්නවා. ඒ දුර්වල පුරු මිලදී ගන්නවා. ඒ නිසා බොහෝ ගම්මාන වලින් අපිට ඇසෙන කතාව තමයි අහවල් පොලිසිය නම් මේ වැඩේ හරියට කරන්නේ නැහැ වගේ අදහසක් එනවා. මම කියන්නේ පොලිස් නිලධාරීන් ඔක්කොම කියලා. නමුත් දුර්වල පුරු සල්ලි වලට සන්තෝෂම් වලට මිලදී ගන්නවා. සමහර විට බියටපත් කරලා තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් ඒ සිරගත වෙලා ඉන්න අපරාධකරුවට පහසුකම් සපයන්න. ඔහුට ගෙදර ජීවිතයටත් වඩා වැඩි පහසුකම් සපයන්න ඕන. එම සපයන්නේ නැත්නම් බන්ධනාගාර නිලධාරියා සහ ඔහුගේ පවුල් වෙත තරජන එල්ල කරලා තිබෙනවා. පොලිස් නිලධාරීන් සහ ඔහුගේ පවුල් වෙත තරජන එල්ල කරමින් තිබෙනවා. ඒකන මොකද්ද වෙමින් තිබෙන්නේ? රාජ්‍යාන්තරයෙන් පරිබාහිරව රාජ්‍යාන්තරයෙන් බියපත් කරමින් බියටපත් කරමින් තමගේ කාර්යයන් කරගැනීමේ දිශාවට මේ තත්ත්වය වර්ධනය වී තිබෙනවා. ඔබ දකින්න ඇති මෑත කාලේ පොලිසිය නිලධාරීන් කීප දෙනෙක් එක්ක සංසරණය වූ දුරකථන ඇමතුම්. ඒ දුරකථන ඇමතුම් වලින් කවුද කියලා දන්නේ නැතුව අහගෙන හිටියොත් අපිට හිතෙන්නේ පාතාල නායකයා තමයි පොලිසිය කියලා. තර්ජනය කරන්න කාටද? පොලිස් නිලධාරියට. ආයතනාත්මක බැගෑපත් උත්තර දෙන්නේ කවුද? පොලිස් නිලධාරිය. කොතනද මේක තල්ලු වෙලා තියෙන්නේ? ඒ නිසා එහෙම නිල ඇඳුමක ගෞරවයක් රැකෙනවද? එම තරුවේ පටියේ ගෞරවයක් එහෙම රැකෙනවද? එම සන්නද්ධ අපරාධකරුව තර්ජනාත්මකව පොලිසිය ඇතැම් නිලධාරීන් තර්ජනය කරන බව අපි දැක තිබෙනවා. ඒක කොතැනද මේ ගමන් කරමින් තිබෙන්නේ? සියලු ආයතනයන් බිඳවට්ටවා තමන් සතුව තියෙන ධනය අර ජීවිතය පිළිබඳ කිසි වටිනාකමක් නැති තරුණ කණ්ඩායමකුත් ඒක රාශි කරගෙන නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් ගොඩනගලා තිබෙනවා. දැන් ඒක මේ මද්ද්‍රව්‍ය ජාලය හා ඒකමතිකව සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අපේ රටේ ආර්ථික දෙයට විශාල බලපෑමක් ඇති කරමින් තිබෙනවා. අපේ සමාජ සංස්ථාවේ පැවැත්මට විශාල බලපෑමක් ඇති කරමින් තිබෙනවා. දැන් මම ඔබගෙන් අහනවා අපිට තෝරා ගන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. මෙතෙක් ගමන් කරපු පරණ පාර පොඩි සහයක් දීමින් පොඩි ආරක්ෂාවක් දෙමින් තමන්ව තමන්ගේ කාර්ය තරජනයට ලක් වෙන්නේ නැතුව නොදැක්කා වගේ සිටමින් මේ තත්ත්වය වර්ධනය වෙන්න දෙන්න පුළුවන්. මම දේශපාලක මම ජනාධිපතිවරු හැටියට මම විශ්‍රාම යන තෙක් ඔහි සිද්ධ වුණාවා කියලා බලාගෙන ඉන්න පුළුවන්. නිලධාරි මහතුරුන්ට තමන්ගේ විශ්‍රාම ජීවිතය ළඟා වන තෙක් ඔන්න ඔහි තිබුණාවයි මම මොකටද ඕන් නැති ලෙඩ දාගන්න කියලා අහක බලාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි පරණ පුරුදු පාර. එහෙම නැත්නම් අපි තීරණය කරන්න ඕන දේශපාලන අධිකාරියට මට පැවරී තිබෙන වගකීම සහ මේ ජනතාව කෙරෙහි තියෙන වගවීමත්
නිලධාරීන් හැටියට ඔබට පැවරී තිබෙන රාජකාරිය සහ මහජනයා කෙරෙහි තිබෙන බැඳීමත් ඉටු කිරීම සඳහා අපි සටන් කරනවද නැද්ද? මම අහන්නේ එකයි. මොකද අපි තෝරගන්නේ? පරණ යටත් වුණු පාරද මේ ව්‍යසනය පරාජයට පත් කරන පාරද? මොකද හොඳ? මොකද අපි තෝරගන්න ඕන? මේ ජනතාව මේ මාතෘභූමිය පිළිබඳ අපේ අකලංග පැඳීම හමුවේ අපි තෝරගත යුතු වන්නේ මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේ මාවත. අපරාධ කරනවා. තව දුරටත් අපේ දරුවන් මෙම ව්‍යසනයේ මහා ගොදුරු බවට පත්වීමට ඉඩ නොදීම මගේ වගකීම. අපේ පොලිස්පතිතුමා, පොලිස් නිලධාරීන්, අපේ නාවික හමුදාපතිතුමා, යුදාපතිතුමා, නිලධාරීන්, අපේ මහජනතාව, අපේ ආන්දරන් වහන්සේලා, අපේ ආගමික නායකයන්, අපි හැමදෙනාම වගකීම නේද? මේ ව්‍යසනයට අපේ දරුවන්, අපේ මාතෘභූමිය, අපේ ජාතිය ගොදුරු වීම වැළැක්වීම අපේ ඒකායනයේ අරමුණ සහ අධිෂ්ඨානය බවට පත් වී තිබෙනවා.